රයිට් අයිබෝන් අදරණීය දූ පුතේ සුබ දවසක් හැමෝටම මම පැහැදිලිව ඇහෙනවද පේනවද කියලා chat එකේ message එකක් දාන්න මම පැහැදිලිව ඇහෙනවද පේනවද කියලා chat එකේ message එකක් දාන්න වැඩ පටන් ගන්න කලින් හරි වැඩ පටන් ගන්න කලින් මම පැහැදිලිව ඇහෙනවද පේනවද chat එකේ message එක ඔව් පේනවා නියමයි හරි රයිට් එහෙනම් පුතේ නේ වැඩි කතා නැතුව අපි ඉක්මනට වැඩේට යන් නේද තව පොඩි වෙලාවක් තමයි තියෙන්නේ ඒක නිසා රයිට් ඔන්න ගානක් මම දාලා තියෙනවා ස්ක්‍රීන් එකේ හරි එතකොට සර් ටයිම් එකක් දානවා හරි රයිට් හිතන්න බලන්න හිතලා chat එකේ දාන්න උත්තරේ හරි 2 4 7 8 යන සංඛ්‍යා 2478 යන සංඛ්‍යාව ඉලක්කම් සියල්ලම භාවිත කරලා නිර්මාණය කරන්න පුළුවන් 7000යි 8000යි අතර සංඛ්‍යා ගණන අහනවා හරි දැන් ගණන් ලියලී ඉන්නේ ඉක්මනට ගණන් දාන්න පුළුවන් ඒ නිසා ඉක්මනට අපේ ක්ලාස් එක කරන්නත් පුළුවන් හරි හොඳට හිතන්න 7000යි 8000යි අතර අනුසර 7000යි 8000යි අතර එතකොට ඔය 4000 ගණන් ලියන්න බෑ 2000 ගණන් ලියන්න බෑ 8000 ගණන් ලියන්නත් බෑ 7000 ගණන් විතරයි ලියන්න පුළුවන් හරි 7000 ගණන් විතරයි ලියන්න පුළුවන් රයිට් උත්තර දානවා chat එකේ බලමු ඉස්සෙල්ලාම උත්තර දාලා දින 5 දෙනා බලමු අනේ කොහමද ගුණ ගැරුවට පස්සේ තමයි මතක් වුණා රැටවත් වෙනවා. තමන්ට ඔය අවු තරම් ගෙට යන්නේ මෙතන මෙයාට පාඩමක් නේ අර හත්ති කැන්දර යන්නේ නැත්නම් ඔක දිහා බලන් ඉන්න මයික් ඔෆ් කරන් යන්න මයික් ඔෆ් කරන් හදන්න ගණන් හදන වෙලාවේ රයිට් උත්තර හරි check one check හරි right දෙනුවන් 6යි බුවනි 6යි තරුෂ 6යි විශ්මික සරසි අනුසර යසස්ත නිහාර බාසුරුති සුරි 6යි කියලා අරන් තියනවා නියමයි right 6යි තමයි උත්තරේ 6 ආවනම් හරියට දාගන්න 6 කියන උත්තරේ ආවනම් හරියට දාගන්න 6 කියන උත්තරේ ආවනම් හරියට දාගන්න දැන් පුතේ හරි ඊයේත් මේ පාඩම ටිකක් කරානේ එතකොට මෙන්න සංඛ්‍යාව දීලා තියෙනවා 2478 කියලා. එතකොට ඕකේ තියෙන ඉලක්කම් හතරක් තියෙනවානේ. 2යි 4යි 7යි 8යි කියන ඉලක්කම් හතර පාවිච්චි කරලා අපිට 7000යි 8000යි සංඛ්‍යා හදන්න කියලා කියනවා. 7000යි 8000යි අතර තියෙන සංඛ්‍යා හදන්න කියලා කියනවා. හරි. එතකොට අපිට 2000 ගණන් ලියන්න පුළුවන්ද? බෑ. ඉස්සරහට 2 ලියන්න පුළුවන්ද? බෑ. ඉස්සරහට 4 ලියන්න පුළුවන්ද? ඒත් බෑ. ඉස්සරහට 8 ලියන්නත් බෑ. අයියේ. එතකොට 8000 ගණන් තමයි එන්නේ නේ. ඉස්සරහට 8 ලියන්නත් බෑ. එතකොට 8000 ගණන් තමයි එන්නේ. එහෙනම් ඉස්සරහට 7 ලියන්න පුළුවන් සර්. එතකොට 7000 ගණන්නේ. 7000යි 8000යි අතරනේ හා පිටිපස්සේ ඉලක්කම් තුන ඕනේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් කොහමද? ඕනනම් 4 8 2 ඔහොම ලියන්න පුළුවන්. නේ? එතකොට ඉස්සරහට 7 ඒ විදිහටම තියාගෙන ඉස්සරහට 7 ඒ විදිහටම තියාගෙන පිටිපස්සට ඕන මොකද කරන්න පුළුවන්? 8 මෙතනින් ලියනවා 4 මෙතනින් ලියනවා 2 ඔන්න ඔය විදිහට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. නේ? එතකොට ඉලක්කම් තුනක් ඕනේ විදිහට වෙනස් කරන්න පුළුවන් නම් අපි ආකාර ගන්න හොයන්නේ කොහොමද? ඉලක්කම් තුනක් ඕනේ විදිහට වෙනස් කරන්න පුළුවන් නම් ඉලක්කම් තුනක් හොල්ලන්න පුළුවන් අපිට. ඉලක්කම් තුනක් හොල්ලන්න පුළුවන්. ඉලක්කම් තුනක් ඕනේ විදිහට වෙනස් කරන්න පුළුවන් නම්
අපි ඉලක්කම් 3ක් නිසා 3 ඉඳන් ආපස්සට 1 වෙනකන් ලියලා ಗುಣ කරනවා. ඉලක්කම් 4ක් ඕනේ විදිහට වෙනස් කරන්න පුළුවන් නම් 4 ඉඳන් ආපස්සට 1 වෙනකන් ලියලා ಗುಣ කරනවා. 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. ඉලක්කම් 5ක් ඕනේ විදිහට වෙනස් කරන්න පුළුවන් නම් මුළු ආකාර ගණන හොයන්න ක්‍රමයක් කෙටි ක්‍රමයක් හරි. ඉලක්කම් 5ක් පුළුවන් තියෙනවා නම් ඕන විදිහට වෙනස් කරන්න අපි 5 ඉඳන් ආපස්සට 1 වෙනකන් ලියලා ಗುಣ කරනවා. දැන් මෙතන ඉලක්කම් 3යිනේ තියෙන්නේ. එහෙනම් 3 වරක් 2 6යි 6 වරක් 1 6යි අන්න හරි. ඕනනම් 6ක් ලියන්න පුළුවන්. නේද? කොහොමද? අනේ සර් ලියන්නකෝ මේ 6. ඕම් බලන්න. හරි. 4 මෙහෙම තියාගෙන 8යි 2යි මාරු කරනවා. ඔන්න දෙකක් ආවයි. හරි. 7 එහෙම තියෙද්දි මම මෙතන 4 ලියන්නේ නැතුව 8 ලියනවා. හරි. 4 ලියන්නේ නැතුව 8 ලියනවා. 8 ලියලා ඊට පස්සේ එන්නේ 4යි 2යිනේ. ඒ දෙන්න මෙතනින් ලියනවා. පස්සේ ඒ දෙන්න මාරු කරනවා. එතකොට මොකක්ද එන්නේ? 7යි 8යි 2යි 4. ඔන්න සංඛ්‍යා 4ක් ලියුවා. ඊට පස්සේ ඔන්න 4ක් ලියුවා. ඊට පස්සේ 7 එහෙම ඉද්දි ඊට පස්සේ දෙකට ලියුවේ 4නේ. ඊට පස්සේ දෙකට ලියුවේ 8නේ. ඊට පස්සේ ලියනවා 2. ඊට පස්සේ තව තියෙන්නේ 4යි 8යිනේ. ඒ දෙක ලියනවා. පස්සේ පිටිපස්සේ දෙන්න මාරු කරනවා. එතකොට ඒත් කීයද එන්නේ? 7284. ඔන්න සංඛ්‍යා 6. ඔච්චරයි පුළුවන් නේ. ඔන්න සංඛ්‍යා 6. හරි. එතකොට ඕක 6ක් හින්දා ලේසි. බැරි වෙලාව සංඛ්‍යා 5ක් වෙනස් වෙන්න තිබ්බනම් උත්තරේ එනවා 5 4 20යි 23ක් 60ක් එනවා. හරි. පේපර් ලියන්න ගිහුවම සෑහෙනලාක් යනවා එහෙම වුණොත් එහෙම. හරි. එහෙනම් ඔන්න හදාගන්න පළවෙනි එක සාර්ථකයි නේද? අති සාර්ථකයි right. හරි දාගන්න හරි ළමයි. මෙන්න දෙවෙනි ගාන. හරි. දෙවෙනි ගාන. පේනවද? මෙන්න මේ ගණකයේ පේනවද? ගණකයේ පේනවද? පේනව නේද? හොඳයි. right. මෙන්න තියෙනවා. හරි. ටයිම් එකක් දානවා. හරි. right. හිතන්න බලන්න. රූපයේ දැක්ව ඇති හැඩය විශාල ගණකයක් වනසේ සම්පූර්ණ කිරීමට තවත් කුඩා ගණක කීයක් ඕනද කියලා. හරි. ඉස්සෙල්ලා ඒක චන්දුත් උත්තර දෙනවා හොඳයි. ඔන්න දෙවෙනි ගාන අපේ. ලොකු ගණකයක් කරන්න පොඩි ගණක කීයක් ඕනද? හරි. බලමු උත්තර ගන්න 5 දෙනා කියනවා මම chat එකේ. හරි. හරි උත්තර ගන්න. චැනලි තව හිතන්න. විශ්මිකත් තව හිතන්න. නෑ නෑ හරි. හිතන්න එපා. හිතන්න එපා. තව තත්පර 18යි 17යි right වෙලාව අවසానයි. හරි. හරි උත්තර අරන් තියෙනවා. කවුද? විශ්මික දාලා තියෙනවා. ඊට පස්සේ දෙනුවන් අනුසර ඉන්ෆිනික්ස් කියලා ෆෝන් එකකින් ඉන්නව නම කොහොමද නම් දන්නේ නැත. බුවනි. right very good 56යි කියලා අරන් තියෙනවා. කොහොමද සර් 56 වෙන්නේ? අද කොහොමද 56 වෙන්නේ? කොහොමද 56 වෙන්නේ? .
දැන් ගණකයක් හදන්න කලින් පොඩි පොඩි කැටර් එකක් දීලා තියෙනවා. අපෙන් අහනවා ගණකයක් හදන්න කොච්චර තව ගණක ඕනේද කියලා අහනවා. හරි. කියන්නේ රූපේස් ගණකයක් විදිහට ලොකුවට සම්පූර්ණ කරන්න තවත් කුඩා ගණක කීයක් ඕනේද කියලා අහනවා. හරි. ආ දැන් පුතා පේනවද මෙන්න මේ පැත්තට මෙතන 1යි. හරි. මෙන්න මෙතන 1යි. හරි. මේ කෑල්ලයි 2යි මේ කොටුවයි. මේ පොඩි ගණකයයි 3යි. මේ පොඩි ගණකයයි 7යි. මේ පැත්තට 1යි 2යි 3යි 4ක් තියෙනව නේද? හරි. මේ පැත්තට 1යි 2යි 3යි 4ක් තියෙනවා. නේ? එහෙනම් මේ පැත්තට 4ක් තියෙනවා නම් අපි දන්නවා එක පැත්තකට 4යි නම් ඕක විශාල ගණකයක් හදනවා කියන්නේ ඉන්න මෙහෙමනේ. කොහොමද? විශාල ගණකයක් හදනවා කියන්නේ ඔන්නෝම 4කට බෙදෙනවනේ. ඔන්නෝම 4කට බෙදෙන්න තමයි වැඩේ කරන්න ඕනේ. නේද? ඔන්නෝම තමයි වැඩේ කරන්න ඕනේ. එතකොට රයිට් ඔන්න තියෙනවා. හරි. ඔය විදිහට හදන්න ඕනේ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. හරි. ඉතින් අපි දන්නවා ඔක්කොම ගණක කීයක් ඕනේද? ඔක්කොම චූටි ගණක කීයක් ඕනේද? හ්ම්? මේ පැත්තට 4යි මේ පැත්තට 4යි නම් යට 4 වරක් 4 16යි. යට 4 වරක් 4 16යි. ඒ වගේ තට්ටු තියෙනවා 1යි 2යි 3යි 4ක්. 16 තට්ටු 4ක්. එහෙනම් 16ව 4ක් 16 4ෙන් ගුණ කරමු. නේද? දිගපල්ලුස ගුණ කරනවා නේද? අපි දන්නවා ලේසි ක්‍රමය. දිගපල්ලුස ගුණ කරනවා. 4 වරක් 6 24යි ඉතිරි 2යි. 4 වරක් 1 4යි 2යි 6යි. අන්න 64ක් ඕනේ. හරි. එහෙනම් මේ ගණකේ සම්පූර්ණ ලොකු ගණකයක් කරන්න චූටි ගණක කීයක් ඕනේද? 64ක් ඕනේ. හරි. හැබැයි තියෙන්නේ කීයද බලන්න. මෙන්න. තියෙන්නේ කීයද සර්? බලන්න. 1යි 2යි 3යි 4යි. ඉස්සරහ එකයි 5යි මෙතන එකයි 6යි. පිටිපස්සේ එකයි 7යි මෙතන පිටිපස්සේ එකයි 8යි. තියෙන්නේ 8යි. තියෙන්නේ 8යි. එහෙනම් 64ක් ඕනේ. තියෙන්නේ 8යි. එහෙනම් 64න් 8ක් අඩු කරන්න. අන්න උත්තරේ 56යි කියලා එනවා. කොහොමද තේරුණා නැත උස්සා? තේරුණා සර් ගැටලුවක් නෑ නියමයි. හොඳයි. ආ, හරි. ඔව්. ම්ම්, හරි. එහෙනම් ඔන්න දෙවෙනි ගානත් හරි නේද? එහෙනම් යන් ඉදිරියට. නේද? වැඩි කාලයක් ගන්න නෑ උදේ ක්ලාස් එක ගොඩක් ළමයින්ට 6 වෙනි ඉස්කෝලේ යන්න ඕන කියලා දෙමව්පියෝ කිව්වා. හරි. ඒක නිසා නේද? රයිට්. මෙන්න තියෙනවා. හරි. try එකක් දෙන්න බලන්න. try එකක් දෙන්න බලන්න. වැඩේ ගොඩ දාගන්න try එකක් දෙන්න. හරි. ගණන් ලියන්න ඕනේ නෑ පුතේ. හරි. ලියන්න විනාඩි දෙක යනවා එමුණුත් එහෙම. දැන් ලියන්න නෙමෙයි හුරු වෙන්න ඕනේ. නේද? ස්පීඩ් එකේ හදන්න. චැට් එකට සමහර අය දානවා ශනික උත්තර. ඒක නම් ලේසි හැමෝම හදන්න ඕනේ. රවුමක් ඇදලා කොටස් 4කට බෙදා ගන්න. රවුමක් ඇදලා කොටස් 4කට බෙදාගෙන හිතන්න.
හරි. වෙලාව අවසానයි මෙන්න උත්තර. ඉස්සල්ලාම දෙනුවන් දාලා දෙනවා. ඊට පස්සේ දෙකට බුවනි. තුනට තරුෂ දාලා තියෙනවා. ඉන්ෆිනික්ස් කියන්නේ කවුද පුතේ? මයික් ඔන් කරලා කියන්න. ෆෝන් එකකින් ඉන්නේ. යසස්ත දාලා තියෙනවා. ඊට පස්සේ චනුලි පහට දාලා තියෙන හොඳයි. සරසි, නේහාර, අනුසර, ආර්ය, බාසුරු, විශ්මික, ඉසුරි, ටෙහාෂා සියලු දෙනා දාලා තියෙනවා. 1400 අරන් තියෙනවා. නියමයි උත්තරේ 1400 තමයි. හරි. කොහොමද ගන්නෙ? හ්ම් නියමයි. දැන් ඔය කියන කතාව අපි අපිට තේරෙන විදිහට රූප සරණකට දාගන්න ඕනේ. එතකොට තමයි මේක කරන්න පුළුවන් මේක ලේසි. නේද? ආ දැන් කියනවා තාරකා තමා ළඟ තිබූ මුදලින් දෙකෙන් එකක් කෑම සඳහා. එහෙනම් මම රවුමක් ඇඳලා මෙහෙම වැඩක් කරනවා. මම රවුමක් ඇඳලා හරි දෙකට බෙදා ගන්නවා. හරි ඒ එක කෑල්ලක් මොනකටද? ඔන්න කෑම වලට තමයි ගන්න. හරි තාරකා ගන්න කෑම වලට. හරි දෙකෙන් එකක් කෑම වලට ගන්නවා. හරි ඉතිරියෙන් දෙකෙන් එකක් වේදම් කරලා පොත් ගන්නවලු ඉතිරියෙන් භාගයක් ගත්තම පුතා තව ඉතිරි කීයද? තව භාගයයිනේ. ඒ භාගයෙන් මොකද කරන්නේ? පොත් ගන්නවලු. එහෙනම් ඔන්න ඒ භාගයෙන් පොත් ගන්නවලු. ඉතිරියෙන් තව භාගයක් වේදම් කරලා පොත් ගන්නවලු. එතකොට මේ ටික නේද ඉතුරු වෙන්නේ? මේ ටික නේද ඉතුරු වෙන්නේ? අන්න ඒ කොටස තව ඉතුරුනේ රුපියල් 350යිලු. තව ඉතුරුනේ රුපියල් කීයද කියන්නේ? 350යිලු ඉතුරුනේ. තව ඉතුරුනේ රුපියල් 350යිලු. හරි. තව ඉතුරුනේ 350යිලු. එතකොට මුළු මුදල අහනවා. එහෙනම් භාගයක් කෑම වලට ඉතිරියෙන් භාගයක් පොත් වලට ඉතිරි ටික 350යි. මෙහා 350යි නම් මෙයත් 350යි. එතකොට 350යි 350යි කීයද? 350යි 350යි 700යි. එහෙනම් මේ කෑල්ල 700යි. එහෙනම් ඔක්කොම එකතු කරමු. කෑම වලට 700යි. පොත් වලට 350යි. ඉතිරි 350යි. ඔක්කොම එකතු කරොත් අන්න අර කියපු උත්තරේ එනවා. 1400 කියලා දාලා තිබ්බා නියමයි. 0යි 5යි 5යි 10යි එකක් ඉතුරුයි. නේ? 7යි 1යි 8යි 11යි 3යි අන්න 14යි. 1400 කියලා එනවා. නේ? very good. නියමයි. හරියක් දාගන්න. හරි. හරිනම් හරියක් දාගන්න. හරි. හරිනම් හරියක් දාගන්න. ගණන් කීයක් හැදුවද? 3ක් හැදුවනේ. 10ක් හදමුද? හ්ම්? ආ හිතන්න බලන්න. සුපිරි ගාණක් තියෙනවා. හරි. මේක හදලා ඉවර කරමු අද වැඩි. සුපිරි ගාණක් තියෙනවා. බලමු. හරි ඔන්න මයික් ඕෆ් කරගෙන නිශ්ශබ්දව හදන්න සුපිරි ගාණක්. පේන්නේ නෑනේ. හරි. දැන් පේනව නේද? හරි. ඔව්. අයෙත් ගියාද? දැන් හරි. පුතාලා ගණන් හදද්දි මයික් ඕෆ් කරන් හදන්න නැත්නම් සමහර අයට පේන්නේ නැති වෙන්න පුළුවන්. වෙලාව ඉවරනහම මයික් ඔන් කරලා ගියවට කමක් නැහැ. අඹ වෙලෙන්දෙක් සඳාසිරි සිකුරාදා දක්වා අඹ විකුණනවලු. ඊට පස්සේ නිමි දින පහ තුල විකුණු මුළු අඹ ගෙඩි ගාන 465යි. හරිද? දාගන්න සඳාකරවද බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියලා. හරි? ඔක්කොම 465යිලු. ඕනෑම දිනක විකුණු අඹ ගෙඩි සංඛ්‍යාව ඊට පෙර දින විකුණු අඹ ගෙඩි සංඛ්‍යාවෙන් අඩයිලු. හරි? බෝල දාලා හිතන්න. ඊට පෙර දින වගේ 8යිලු. බලමු උත්තරේ ගන්න පුළුවන්ද කියලා. හ්ම්.
තෙහාෂා තව ටිකක් හිතන්න උත්තරේ 155ක් වගේ එනවා තව හිතන්න. සිකුරාදට මෙහෙමනේ ඕනෑම දවසක විකුණු අඹ ගෙඩි සංඛ්‍යාව ඊට පෙර දිනේ විකුණු අඹ ගෙඩි සංඛ්‍යාවෙන් අඩයි කියනවා නේද? ඒ කියන්නේ පෙර දිනේ වගේ අඩයිලු. හරි කලින් දවසේ වැඩිනේ. හරි. සිකුරාදට එක බෝලයක් දැම්මොත් බ්‍රහස්පතින්දට කීයක් බෝල දාන්න ඕනද කියලා හිතන්න. සන්දට එක බෝලයක් දැම්මොත් අඟහරුවාදට බෝල කීයක් දාන්න ඕනද කියලා හිතන්න. සිකුරාදට එක බෝලයක් දාන්න. එතකොට බ්‍රහස්පතින්දට බෝල දෙකක් දාන්න. එතකොට හරි නේද? බෝල දෙකේ භාගේ 1යි. එතකොට බදාදට බෝල 4ක් දාන්න. අඟහරුවාදට බෝල 8ක් දාන්න. සන්දට බෝල 16ක් නිකන් ලියන්න 16යි කියලා. අප ගෙඩි වෙන්න ඕනේ ගිරි නෙමෙයි. කවුරුත් උත්තර දාලා නැත්te තාම. තාම උත්තර දාලා නැත. හිතන්න බලන්න. ඔන්න සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියලා ලියාගත්තා. දවස් 5 විතරනේ. නේද? හ්ම්. ඔතන සිකුරාදාත් එනවා පුතේ ඈ සිකුරාදාත් එනවා. දක්ක උනාට සිකුරාදාත් එනවා නැත්තම් උත්තරයක් ඉන්නේ නැහැ. හරි සිකුරාදාත් එනවා. හරි. එතකොට ඔය දවස් 5 හරි අඹ ගෙඩි විකුණනවලු මෙම දින 5 තුල විකුණු අඹ ගෙඩි ඔක්කොම 465යිලු. හරි? ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඕනෑම දිනක විකුණු අඹ ගෙඩි සංඛ්‍යාව ඊට පෙර දිනේ විකුණු අඹ ගෙඩි සංඛ්‍යාවෙන් භාගයයි. හරි? ඊට පෙර දිනේ උදාහරණයක් අපි හිතමුකෝ. සඳුදා 20යි කියලා හිතන්නකෝ. එහෙනම් අඟහරුවාදා කීයද විකුණන්නේ? නිකන් අනිම උත්තරයක් හිතන්න බලන්න ඉලක්කමක් දාලා. ඕනෑම දිනක විකුණු අඹ ගෙඩි සංඛ්‍යාව ඊට පෙර දිනේ විකුණු අඹ ගෙඩි සංඛ්‍යාවෙන් අඩයිලු. එහෙනම් අඟහරුවාදා ඒකේ භාගයයි නේද? එතකොට මේකේ ඒක භාගයයි නේද? ඔහොම නේද යන්නේ? ඒක තේරුණාද? හරි? එතකොට ඕනෑම දවසක දැන් හිතන්නකෝ බදාදා ගත්තොත් ඊට පෙර දවසේ විකිනවා 10ක් ඒකේ භාගයයි. දැන් අපි ඔහොම ඉලක්කම් දාන්න දන්නේ නැති නිසා අපි දන්නේ නැහැ නැත්තම ඉලක්කම මොකද්ද කියලා. දැන් එන්න එන්න අඩු වෙනව නේද? මෙතෙන්ට දාන්න එක බෝලයක් සිකුරාදට. බ්‍රහස්පතින්දට බෝල දෙකක් දාන්න පුළුවන් නේද? ඇයි? ඊට කලින් දවසේ දෙගුණයයිනේ. නේ? ඕනෑම දිනක විකුණු අඹ ගෙඩි සංඛ්‍යාව ඊට පෙර දිනේ විකුණු අඹ ගෙඩි සංඛ්‍යාවෙන් අඩයිලු. ඒක හරි නේද? තේරුණා නේද? එහෙනම් මෙතන හරි. එතකොට මෙතන බෝල කොච්චරක් දනින්න ඕනේ? මෙතන බෝල 4ක්. එහෙම නැත්නම් එක දාමු මෙතෙන්ට එක දැම්මොත් මෙතෙන්ට 2යි. ඊට පස්සේ මෙතෙන්ට කීයද? 4යි. එහෙනම් මෙතෙන්ට 16යි. මෙතෙන්ට ඔමින් මෙතෙන්ට 4 2 8යි. මෙතෙන්ට 16යි. මෙන්න මේක තේරුණාද බලන්න. ඔය දාපු එක තේරුණාද? සිකුරාදා එක අඹ ගෙඩිය නම් බ්‍රහස්පතින්දා අඹ ගෙඩි 2යි. බදාදා අඹ ගෙඩි 4යි. අඟහරුවාදා අඹ ගෙඩි 8යි. සන්දා අඹ ගෙඩි 16යි. එතකොට හැමතිස්සෙම පෙර දවසේ විකුණු දෙකෙන් භාගයයි තමයි. 16 භාගය 8යි. 8 භාගය 4යි. 4 භාගය 2යි. 2 භාගය 1යි. ඒක තේරුණා නම් දාන්න chat එකේ තේරුණා කියලා. මයික් ඔන් කරලා හරි කියන්න යක් හොඳ අමාරු ගන්න. හරි. ඔව් සර්. රයිට් නියමයි. එතකොට දැන් කියනවා මොකද්ද? දැන් මට ඔක්කොම මේ ටික එකතු කරලා දෙන්න. 16යි 4යි 20යි. 20යි 8යි 28යි. 28යි 2යි 30යි. 30යි 1යි 31යි. නේද? 31යි. එහෙනම් ඔක්කොම බෝල 31යි නේද මේ පැත්තේ? මම බෝල ඇන්දේ නැහැ. බෝල 1යි 2යි 4යි 8යි 16යි අඳින්න පුළුවන්. එහෙනම් බෝල ඔක්කොම කීයක් එනවද? 31ක් නේද? බෝල 31ක් ඔක්කොම එකතුව කීයද? 465යි. එහෙනම් මට කියන්න එක බෝලයක් බලන්න මොකද කරන්නේ? එක බෝලයක් බලන්න මොකද කරන්නේ? කියන්න. එක බෝලයක් බලන්න මොකද කරන්නේ? බෝල 31ක් 465යි. අන්න හරි 465 බෙදෙනවා
31කින් ලොකුවට එහෙම තිබ්බට ලොකු අමාරුවක් නැහැ. 46ට 31 ඒවා එකයිනේ. 31යි ඉතිරි කීයද? 15යිනේ. මේ පහත් ගන්න 155 කියලා එකක් මම දැක්ක chat එකේ තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට නිකන් හදන්න නැති කියලා හිතනවා මම. හරි? තේරුණාද? තව චුට්ටයි තියෙන්නේ. මම දැක්ක ටෙහස දාලා තියෙන 155. 31 ඒවා කීයක්ද 155 වෙන්නේ? අපි නිකමට බලමු. 31 පහෙන් ගුණ කරලා බලන්න. කීයද? 5 එක 5යි 5 3 15යි. මෙන්න 155 එනවා නේද? එහෙනම් කීයද? 15යිනේ. අන්න හරි. එහෙනම් එක බෝලයක් කීයද? එක බෝලයක් 15යි. එක බෝලයක් 15යි. ඒක තේරුණාද? දාන්න බං chat එකේ. එතනකන් තේරුණාද? ප්‍රශ්නයක් නැද්ද? හොඳයි very good. එහෙනම් එක බෝලයක් මෙන්න එක බෝලයක් කොච්චරද? එක බෝලයක් අපි දන්නවා 15යි කියලා. අපෙන් අහන්නේ මොන දවසද? බ්‍රහස්පතින්දා දිනේ විකනපු. එහෙනම් බ්‍රහස්පතින්දා කියන්නේ බෝල දෙකයි. එහෙනම් 15 දෙකක්. උත්තරේ කීයද? උත්තරේ කීයද? උත්තරේ 30යි කියලා එනවා. තේරුණාද? අන්න සොදුරු ගාන. හරි? right. එහෙනම් ඔය වගේ ගණන් හදන්නත් ඕනේ. මොකද ගුවන් දන්න එක පත්‍රේ ගොඩක් වාර දින්නේ ඔය ගණන් තමයි. හරි? අර ලේසි වෙනස් රූප හොයන ඒවා හදනවා. හරි? පොඩි පොඩි සංඛ්‍යා රට ඒවා හදනවා. හරි? එතකොට ටිකක් අමාරුම ගණන් කීපයක් උදේ ක්ලාස් එකේ හදන්න ඕනේ. මොකද අපි උදේට වැඩි ගණන් හදන්නේ. හදන ටික හොඳම ගණන් ටිකක් හදන්න ඕනේ. හරි. එතකොට ඉස්කෝලේ තියෙන පේපර්ස් වල ඔය හුරුවත් එක්ක හොඳ ලකුණක් ගන්න පුළුවන්. right. හරි පුතේ එහෙනම් අදට මම ක්ලාස් එක නවත්තනවා. හරි? right. ඔය ගණන් හතරෙන් දාන්න chat එකේ කීයක් හරිද කියලා. හතරෙන් කීයක් හරිද? දාන්න බලන්න හතරෙන් කීයක් හරිද? තුනයි 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 හොඳයි very good. අවසාන එක තමයි හදන්න බැරුනේ නේ. නියමයි. right. හරි. එහෙනම් අදට වැඩ අවසන් කරමු. තව බොහොම කෙටි කාලයයි මේ මාසෙත් අවසන් වීගෙන යන්නේ. තව මාස දෙකයි මහන්සි වෙන්න තියෙන්නේ. මහන්සි වෙන්න. ඊට පස්සේ පුළුවන් නේද? ඔව්. නිදහසේ ඉන්න. හරි. right. එහෙනම් අදට වැඩ අවසන් කරනවා. right. හරි පුතේ නෑමොටම අයබෝවන් සුබ දවසක්. අයුබෝවන් සර්